අපි රැඳී සිටින්නේ මේ සුවිශේෂ වූ රහස් ආහාර ගබඩාව හමු වෙච්ච අල් අරීම් හෝටල් පරිසරයේ පෙරියමුල්ලේ. උම්මකක් කියමු. ඔව් ආහාර මේ පතලක් තමයි මේ හමු වෙන්නේ. අපි හෝටල් පරිසරයේ ප්‍රධාන ආපන ශාලාවේ මේ මුළුතැන් ගෙට පිය නගන්නයි සූදානම් වෙන්නේ. රත්නායක යම් මොකද වෙන්නේ කියලා බලන්න. යමු. ඔව් අපි දකිනවා ඔබ දකිනවා මේ බදින ලද විශේෂාකාරයක් තෙල් මත ගිල්වා නොවේයි මේ කූරු මත සකස් කොට තබන චිකන් ඕකේ මෙයා තමයි ප්‍රධාන සූපවේදියා ලෙස කටයුතු කරන්නේ ඉන්දියාවෙන් පැමිණ තමයි මේ සේවය සලසන්නේ හෝටල් පරිසරයේ අල් අරීම් හෝටල් පරිසරය පෙරියමුල්ල මීගමුව ඔහු විසින් සකස් කරන ලද ආහාර විශේෂයෙන්ම අපි කියන්න ඕන ආපන ශාලාවකට ආවට පස්සේ අවන් හලකට ආවට පස්සේ මේ දැලි අල්ලන රෙදි කැබලි හැබැයි ඊටාම් පැහැදිලිව මම වගකීමෙන් කියන්නේ මේ රෙදි කෑල්ල පවා සෝදා පිරිසුදු කොට තමයි පාවිච්චි කරන්නේ මේක කිසිසේත්ම ඇතැම් විට නොපෙන්විය යුතු දෙයක් නමුත් මම පෙන්වන්න විශේෂ වෙන්නේ මේවා පවා පිරිසුදුව තබාගෙන තිබෙනවා ඊටාම චිකන් විවිධ රසයන්ගෙන් විවිධ හැඩයන්ගෙන් විවිධ පෙනුමෙන් සකස් කර තිබෙනවා ඉතාම පිරිසිදුව තිබෙන බවට නිගම්බු නිවුස් සහ නිගම්බු ටීවී අපි ඔබට සපත කොට කියනවා. තන්දුරු චිකන් කියන එක කියන්නේ. මේකට කියන්නේ. ඇත්තෙන්ම අපිට දැනගන්න ලැබුණු ආකාරයට මේ තන්දුරු චිකන් තමයි හදලා දැන් ඒවා අදාළ භාජනවල අහුරන්නේ. තව හදන්නට ඒ කියන්නේ පිස නිම කරන්නට තව කොටසක් ඉතුරු වෙලා තිබෙනවා. ඉතින් අපි බලමු ඉදිරියට යන් අපේ කණ්ඩායම තව එළියේ ඉන්නවා. අපි රැඳී සිටින්නේ මේ සුවිශේෂ වූ රහස් ආහාර ගබඩාව හමු වෙච්ච අල් අරීම් හෝටල් පරිසරයේ පෙරියමුල්ලේ. උම්මකක් කියමු. ඔව් ආහාර මේ පතලක් තමයි මේ හමු වෙන්නේ. අපි හෝටල් පරිසරයේ ප්‍රධාන ආපන ශාලාවේ මේ මුළුතැන් ගෙට පිය නගන්නයි සූදානම් වෙන්නේ. රත්නායක යම් මොකද වෙන්නේ කියලා බලන්න. යමු. ඔව් අපි දකිනවා මෙන්න බලන්න මේ බැදීමට සූදානම් කරන චිකන් විවිධ රෙසිපි වලින් විවිධ ආහාර රසකාරක වලින් හැඩ කරවලා විශේෂයෙන් කුළු බඩු ගොඩක් මේකට යොදලා තියෙනවා ශරීරයට අහිතකර නැති සූදානම් කරන ආකාරයේ ගොඩක් සෞඛ්‍යාරසිතව තමයි මේ කරන්නේ එයින් පසුව මේ චිකන් නොයසනම් මේ චිකන් අල්ෆහම් කියලා ඉන්නේ චිකන් අල්ෆහම් කියලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක ඇවිල්ලා මෙහි බාබකියු චිකන් එක ඔව් බාබකියු චිකන් එක සාමාන්‍යයෙන් පෙරි පෙරි කියලා ඉන්නේ ඒ කියන්නේ මේක පෙරි පෙරි එක දැන් ඔබ දකින්න එක ඒකේ පොඩි සරගතයකුත් එනවා පොඩි පැණි රහකුත් එනවා ස්වීට් ඇන්ඩ් සාව වගේ. ඉතින් මේ චිකන් ඒ විවිධ මේ ආකෘතීන්ගෙන් විවිධ රසයන්ගෙන් ඒවා සකස් කරන ආකාරය ඒ වගේම මේවා ගල් අඟුරු යටින් තියෙන්නේ ඒ වගේම බැදෙන චිකන් තමයි උඩ තියෙන්නේ මේවා මේ ගින්දර පාවිච්චි කරන්නේ නැහැ. ගින්දර පාවිච්චි කරන්නේ නැහැ. ඒක තමයි විශේෂත්වය. ඒ වගේ චන්දිමාල් අපිට ඊළඟට විශේෂයෙන්ම අහන්නේ තන්දුරු චිකන්. හරි නේද මං කිව්වා. හරි අපි ඒ ගැන විස්තර බලමු දැන්. මේක තන්දුරු චිකන් වලට අපි සාමාන්‍යයෙන් ෆ්‍රෙෂ් චිකන් එක තමයි යොදාගන්නේ. සාමාන්‍ය පැකට්ස් වල එන අයිස් වල බාපු චිකන් යොදාගන්නේ නැහැ. ෆ්‍රෙෂ් චිකන් එදා දවසට අවශ්‍ය අරගෙන අපි මෙවැනි ආකාරයට මේ අපි කුළු බඩු ටික මිශ්‍ර කර මෙතන ඔබට පේනවා ඇති මේ විශේෂිත වූ කාමරයක බස්සලා තමයි මේක ඒ ඉන්දියානු ක්‍රමයට හදන තන්දුරු චිකන් එක. Hello chef. How are you? පරිශ්‍රය පිළිබඳව හැමදාමත් විශ්වාස කරන පාරිභෝගිකයින් මේ ආහාර එළියට ගත් මොහොතේ සිට ලබා ගැනීමට මිලදී පැමිණ සිටින ආකාරය ඒ වගේම ලකී ඈතට සමීප රූපයක් පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා නම් ඈතින් අපි විවිධ ජන වර්ග නියෝජන කරන අය අපිට ජාතියක් වර්ගයක් කුලයක් ආගමක ભેදයක් නැහැ. නත්තල අපි හැමෝගෙම නත්තල මේ භෝජනාගාරයේ නත්තලේ අර්ථය තමයි බෙදා හදා ගැනීම එකිනෙකාට ගෞරව කිරීම ඒ වගේම අනිකා වෙනුවෙන් පෙනී සිටීම සහ දිලින්දන් වෙනුවෙන් දේවල් ලබා දීම. ඉතින් ඒ නත්තල අර්ථවත් කරන්න අල්රීම් හෝටල් පරිශ්‍රයේ කළමනාකාරීත්වය ඇතුළු සියලු දෙනා වෙහෙස මහන්සි වුණා. ඔවුන් බොහොම වෙහෙස මහන්සි වෙලා සකසපු මේ ආහාරය තව මොහොතකින් අපි බෙදා දෙනවා මේ කණ්ඩායම වෙනුවෙන්. ඒ වගේම තමයි අපි සූදානම් මේ ආහාරය මොකක්ද කොහොමද මේක හදන්නේ මේකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොකක්ද මේක ලංකාවේ කෑමක්ද ලංකාවෙන් පිට කෑමක්ද මේ සියලු දේවල් ගැන අපි ඒ කළමනාකාරතුමාගෙන් අහලා දැනගන්න කැමතියි.
අපි දැන් කතා කරමු එතුමත් එක්ක. රත්නායක ඔබට පුළුවන් එතුමත් එක්ක සාකච්ඡා කරන්න දැන්.